ඔව් තෙරුවන් අම්මේ. තෙරුවන් සරණයි පුතා. ඔව් අම්මේ. අපින් ඉතින් මේ අවස්ථාව ලබා දුන්නට. ඔව් අම්මේ. භාවනාව ඉතින් කරගෙන යනවා. ඔව්. දැන් මම කරන වැඩේ මේ මුලින්මත් සිහිපත් කරගන්න මේක මේ ආරුස්ම ජීවිත ඉන්ද්‍රිය දැවීමෙන් කියලා ඒ කොටස ආරේණ්‍යය කොටස සිහිපත් කරලා තමයි මම ඉඳගන්නේ පොවටත්. ඒකල වේදනාව දිහා යොමු කරනවා ඒ කියලා දුන්න විදිහට ඒ ටික කරගෙන යනවා. හිත ඇතුලෙන් නිතරම වගේ මේක කියන්නේ නිකන් අර ආර්ය න්‍යාය කොටස නිකන් දැවටිලා වගේ තියෙනවා. කියන්නේ ඒක දැනුවත් කමින් තමයි මේක දිහා බලාගෙන ඉන්නේ. ඉතින් පැය භාගයක් විතර වගේ තමයි ගොඩාක් වෙලා නම් මම වේදනානුපස්සනාවේ ඉන්නේ නෑ. ඉතින් එහෙම ඉන්නකොට ඒක තුලම ඉන්න පුළුවන් වෙනින් තැනකට හිත යොමු වෙන්නේ නැහැ. එහෙම හිත යොමු වුණත් ඒ සැනින් මතක් වෙන්නේ ආයතන චිත්ත ක්‍රියා වායෝ දාතියේ මේ ක්‍රියාවලියක් මේක කියන එක තමයි සිහියට එන්නේ. ඒ හිත යොමු වුණත් කියලා කිව්වම්මේ. කියන්නේ දැන් ඔන්න මේ වෙනස් කරන්න ඕන කියලා වගේ හිතනකොට ඒ ඇති වෙච්ච හිත මේ ආයෙ වෙනස් මේ කියන්නේ වෙනස් කරන්න කියන්නේ මගේ ඉරියව්ව වෙනස් කරන්න ඕන කියලා හිතනකොට අම්මා දැන් ඉරියව්ව දිහාද බලාගෙන ඉන්නේ නැත්නම් මානසිකාරයත් එක්කද ඉන්නේ? ඒ වේදනාව තියෙන තැනට හිතේ. ඔව් හරි. වේදනාව තියෙන තැන. ඔව්. දැන් අපි කියමුකෝ කකුලේ වේදනාව කියලා. ඔව් ඔව්. එතකොට අම්මා දැන් කකුල නමාගෙන ඉන්නවා. ඔව්. එතකොට එතන ඇති වෙන වේදනාව තියෙනවනේ. ඔව්. ඒ වේදනාවත් එක්කද ඉන්නේ අර කියන්නේ වේදනාවේ අත්දැකීම තියෙනවනේ දැන්. ඒක පිච්චෙනවා වගේ නම් එහෙමද නැත්නම් කකුලේ වේදනාව කියලා සංඥාව තියාගන්න. නෑ. ඒ වේදනාව තුල කියන්නේ වේදනාව දැන් තරහා ගන්න බෑ වගේ කියලා එන වෙලාවල් තියෙනවා. අන්න එහෙම. ඒ වේදනාවට තමයි හිත යොමු කරගෙන තියෙන්නේ. ඔව් එතකොට අම්ම කිව්වේ මේ ඉරියව්වක් මාරු වෙනකොට ඔව් දැන් මේක දැන් වෙනස් කරන්නද කියලා වගේ කියන්නේ දැන් වේදනාව දරා ගන්න බැරි වුණොත් මම පොඩ්ඩක් එහාට මෙහාට වෙන්නද කියලා වගේ හිතෙනවා. ඒ වෙලාවට. ඊට පස්සේ ඒකත් එතකොටම හිතනවා ඒ හිතුනේ මේ මානසිකාරය කියන්නේ ඒ හිතුනේ මේ චිත්ත වායු ක්‍රියාව කියන්නේ හිතුනේ මේ ආහාරුස්ම ජීවිත ඉන්ද්‍රිය දැවීමෙන් මේ මොකද්ද විඥාන ධාතු ශක්තිය පැතිරි විඥාන ධාතු ශක්තිය ඇති වෙලා ඒක භාවිතයක් සිහිපත් වුණා ඒකින්ද තමයි මේ වෙනස් කරන්න කියලා හිතුනේ කියන එක තමයි හිතුනේ. එතකොට ඒකටල මං ඒක හිතනකොට දැන් ඒම වෙනස් කරේ නෑ මම. ඇයි වෙනස් කරේ නැත්තේ? ඒ කියන්නේ වෙනස් කරන්න තරම් මට අවශ්‍යතාවයක් උනේ නෑ අර මානසිකාරයනකොට අරක නැති වෙලා ගිහිල්ලා වගේ. කියන්නේ ඒක වෙනස් කරන්න ඕනේ නෑ. ඒක තුලම ඔය ඉන්න පුළුවන් වුණා. එහෙම ඉන්නවා කොච්චර වේදනාව දැනුණා වුණත් මේක ඉතින් ක්‍රියාවලියක් නේ. ඔව් මෙතන මෙහෙමයි යන්නේ. මේක දැන් වේදනාව දැන් අපි කියමුකෝ කකුල නමාගෙන ඉන්න තැනක් කියලා. ඔව්. කකුල නමාගෙන ඉන්න තැනක් කියලා දැන් තියාගෙන ඉන්නකොට සිහිය ඔව්. කකුල දිගාරින්න කියලා අදහසක් ආවොත් දැන් දිගාරින්න නැතුව ඒ වේදනාවට සිහිය තද කරන් තියන් ඉන්නවා කියන එක කරන්න එපා. එපා. මොකද ඒක බලෙන් කරන දෙයක් නේ මං කියවනේ මේක ස්වභාවික වෙන්න ඕන එකක් කියලා. ඔව්. ඔව්. තේරෙනවද? ඔව් ඔව්. එතකොට වෙන්නේ මේක අර බලහත්කාරයෙන් මේ රඳවගෙන ඉන්නවා වගේ අදහසක්. ඔව්. ඒක කරන්න එපා උතන්ට. තේරෙනවද? එතකොට ඒක ඒ ඉරියව්ව වෙනස් වෙන්න දෙන්න. මේ වෙනස් වෙන්න දීලා ආයේ ඒ වෙනස් වීම තුල සිහිය පවත්තන්න. පැහැදිලිද? එතකොට දැන් කකුල නමන් ඉන්නකොට දිගාරින්න කියනවා. ඕක දැන් ටික වෙලාවක් දිග අරගෙන ඉන්නකොට ආයෙ නමන්න කියනවා. ආයෙ නමන්නේ. ඔව් ඔයකට හේතුව තමයි මේ ඔන්න ඔතන තමයි අපි සංසාරෙම වරද්දගත්තේ මේ සත්පුජ්‍යල සංඥාවෙන්. ඔතන හේතුව ඔතන වෙන්නේ දැන් කකුල නමාගෙන ඉන්නවනේ දැඩි විදිහට. ඔව්. ඔව් කකුල ඔහම නමාගෙන ඉන්නකොට අර හුස්ම ආහාර ජීවිත ඉන්ද්‍රිය දැවිලා කර්මද රූපයයි විඥාන ධාතු ශක්තියයි දෙකක් හැදෙනවනේ. ඔව්. අන්නෝගෙදී කර්මජ රූපයෙන් අපි දැන් නමන් ඉන්න තැන යට වෙලා තියෙන තැන තියෙනවනේ. ඔව්. ඔන්න ඔය තැන රූප කලාප දැන් පුච්චලා තියෙන්නේ. ඔව්.
එතන දැන් දැවීමක් ඇති කරවලා තියෙන්නේ. එතකොට අර නිදහසේ තිබ්බා වගේ රූප කලාප නව රූප කලාපයක් හදන්න බෑ. තේරෙනවද? හදන්න බෑ දැන්. එතකොට දැන් අර කර්මජ මේ රස්නේ ගිහින් වැදුනට අර ඒකට දැන් ශරීරයේ දැන් කර්මයෙන් හැදිලා තියෙනවනේ මේ ශරීරයේ හැඩයක් මේ අපේ අන්නේ හැඩයට අවශ්‍ය විදියට ඒ රූප කලාපේ නිර්මාණය කරන්න බෑ. එතකොට තමයි මේ හිත කියන්නේ ඔයා දැන් කකුල දිග අරින්න ඕන. දැන් කකුලේ අමාරුව කියලා දැන් ඔය පණිවිඩය දීලා තියෙන්නේ. එතකොට මේ අනවරාග්ග සංසාරය තුලම කරේ ඔන්න ඔය නැමිච්ච කකුල රූප කලාපය හදන්න මුලාවෙන් දිගහැරපු එක. මෙන්න මෙහෙම වායු ධාතුක ක්‍රියාවලියක් චිත්ත ක්‍රියා වායු ධාතුවේ මේ සංඥා කරලා ඒකේ වේදනාවක් සංසිඳවන්න කර්මජ රූපේ පුච්චපු එකේ නව රූපයක් හදන්න හදන වැඩක් කියලා දන්නේ නැහැ. ඔව් එතනට මම මගේ කකුල රිදෙනවා. දැන් මම කකුල දිග අරින්න ඕනේ. එතකොට එතනට ඇලීමෙන් ඒක දිග අරිනවා. කවුරු හරි කකුල තද කරන් ඉන්නවා නම් එයත් එක්ක ගැටිලා හරි කමන්නේ මේක දිග අරින්න ඕනේ කියලා අදහසක් තමයි යන්නේ. ඒක ඇලෙනවා ගැටෙනවා. ඔව් එතකොට එතන විච්ච යථාර්ථය දන්නේ නැහැ. ඔව් දැන් අපි හැම තැනකම වෙලා තියෙන්නේ මේ වේදනාවක් සංසිඳීමක් කරන්න හදන්නේ. ඔව් මේ වේදනාව මේ අපි මේ සසර කියලා අපිට මේ සංසාරේ යනවා කියලා මේ කියන්නෙම වේදනාවක් සංසිඳවන්නයි හොයන්නේ මේ. තේරෙනවද? දැන් අම්මා රස කෑමක් කනවා කියමුකෝ. බලන්න මේ බඩගිනි වේදනාව සංසිඳවන්නනේ හැදුවේ. ඔව් එතකොට අම්මා දැන් ඊයේ කිව්වා මේ අම්මගේ රාජකාරී කටයුත්තකට එජොබිස් එකට යන්න ඕන කියලා. එතකොට බලන්නකෝ එතන වේදනාව සංසිඳවන්න නෙවෙයි ගමන ගියේ. තේරෙනවද? එතකොට මේ ගමන ගියේ එකේ ගැටලුව නෙවෙයි මෙතන තියෙන්නේ. මේ මුලාවෙන් මම ගමනේ ගියා. තේරෙනවද? දැන් බලන්න මේ එතකොට දැන් කකුල නමාගෙන ඉන්නවා. කකුල දිග අරිනවා. වැසිකිලි යන්න ඕනේ. එතකොට වැසිකිලි යනවා කියලා වේදනාව සංසිඳවන්න නෙවෙයි ක්‍රියාව කරේ. තේරෙනවද? එතකොට දැන් උණ හැදිලා තියෙනවා. එතකොට මේ උණ වේදනාව සංසිඳවන්න නෙවෙයි මේ බෙහෙත් බොන්නේ. පැහැදිලිද? එතකොට මේ ලෝකේ දැන් අපි කියමුකෝ ස්ත්‍රියවකුයි පුරුෂයෙකුයි දෙන්න මේ කායිකව එකතු වෙනවා. බලන්න එතනත් වේදනාවක් සංසිඳවන්න නෙවෙයි ඒක කරන්න කියලා. ඒ ක්‍රියාවත්. එතකොට බලන්න මේ සංසිඳීමේ කෘත්‍ය ඉවරයක් වුණාද මේ සසරේ? නැහැ. උන් උතනට මම තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. මම තමයි මේ ක්‍රියාවන් ටික සියලු දේ කරන්නේ කියලා එක්කෝ ඒකට ඇලෙනවා කැමැති විදිහට සිද්ධ වුණොත් නැත්තම් ගැටෙනවා. මොකද හේතුව ඒ තුලම සමානයේද ජීවිතේම ගෙවිලා තියෙන සංසාරේ. මේ සසරම කියන්නේ ඕක. එතකොට ඔන්න ඔය වගේ මහා මුලාවක තමයි මේ සංසිඳවන්න බැරි වේදනාවක් හොයන්නේ මේ. එතකොට මේ හුළඟ කියලා කියන්නේ මේ උපාදානය කියලා කියන්නේ වේදනාවක් සංසිඳීමක් හොයන්නේ මේ හුළඟ කියලා කියනවනේ අපි මේ ක්‍රියා කරන අත හොලවනවා. දැන් අම්මා බලන්නකෝ දැන් තාත්තා කියනවා රැට පොල් සම්බලයක් හදලා දෙන්න කියලා. එතකොට බලන්නකෝ තාත්තා කිව්ව විදිහට පොල් සම්බලේ හදන්න අම්මා මේ ක්‍රියාවන් ටික කරන්නේ පෙර භාවිතයත් එක්ක මේ ක්‍රියාවන් ටික කරන්නේ ඒකේ වේදනාව සංසිඳවන්න නේද? ඔන්න එතන පොල් සම්බලේ හදන එක නෙවෙයි මෙතන වැරද්ද. මම පොල් සම්බලේ හදනවා. මේ සංසාරේම වරද්දගත. එතකොට එතකොට ඔන්න අම්මා මේ ඒක අම්මා උපරිම උත්සාහයෙන් පොල් සම්බලේ හදලා දෙනවා. තාත්තා කියනවා රස නැහැ කියලා. අන්න ගැටෙනවා. තේරෙනවද? එතකොට මේ සංසිඳීමේ ඉවරයක් නැහැ. ඒ උනාට නගලන්නේ ඒක කරන්නම තමයි සංසිඳී. එතකොට ඒකම හොයන්න දැන් සංසාරේම පොල් සම්බල් හදුවා. ඒ ක්‍රමයට මේ හුරුව ක්‍රියාත්මක වෙනවා. තේරෙනවද? අන්න ඔය මුලාවෙන් බේරන්න තමයි ඔය වේදනාවක් වේදනානුපස්සනාව වඩන්න කියලා කියන්නේ. එතකොට මේ වේදනාව දිහා ඒ සිහිය එළඹගෙන ඉන්නකොට තේරෙනවා සසරේම අපි මේ වේදනාවක් සංසිඳවන්න තමයි හදලා තියෙන්නේ. ඔව්. එතකොට ඔන්න ඔතන මුලාව අල්ලන්න තමයි මේ හදන්නේ
නැත්තම් අර වේදනාව දිහා තද කරගෙන ඒක බලන් ඉන්න එක කරවන්න නෙවෙයි. බලන්න එක ඉඳලා බලන් ඉන්න එක කරවන්න නෙවෙයි. අන්න ඒකේ මායාව එලි කරගන්න තමයි අපි මේ හදන්නේ. පැහැදිලිද? ඕකේ මායාව අල්ලගත්තාන් පස්සේ ඒක අර මං අර හිත පැත්තට යවන්න නැතුව කය පැත්තෙන් ඕක බලන්න කිව්වේ. සතර සතිපට්ඨානේ කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි තියෙන්නේ ඇඟ හරහා බලන්න. එතකොට දැන් අම්මා කායානුපස්සනාවේ කොටස ඉරියාපත පබ්බෙන් බලනවා. ඒ ඉරියව් හැසිරීම දිගේ හැරීම නැමීමත් එක්ක ඒකේ සංසිඳීම ඒකේ ඇතිවීම නැතිවීම. එතකොට දැන් කය උපයෝග කරගෙනම ඒ කයේ වේදනාවත් එක්ක බලනවා. ඒ වේදනාව සංසිඳවන්න උත්සාහ දරන වෑයම. පැහැදිලිද? ප්‍රතිපදක් ආයතර කියන්නේ දැන් ඔන්න දැන් කායානුපස්සනාවෙන් අම්මට සක්මන පුරුදු කරවලා තියෙනවා. එතකොට ඒ සක්මනේ ඉවර වීමක් ඒ ක්‍රියාවෙන් ක්‍රියාව ඉවර වීමක් විදිහට බලන්න කියලා තියෙනවා. නේද? එතකොට ඒ බලන්න මේ කායානුපස්සනාවේ දැන් සංසාරෙම මම ඇවිදිනවා. මම තමයි මේ පොල් ටික ගෑවේ. මම තමයි ඇඳුම් ටික හේදුවේ. මම තමයි මිදුලතු ගෑවේ. තේරෙනවද? මම තමයි මේ ගමන ගියේ. හැම එකකටම මේ මම කියලා මේ මමත්වයේ ඉදිරියට දාගෙන මම තමයි මේ කරේ කියලා ඉරියව් හැසිරීමක් කරලා තියෙනවා. එතකොට මේ මම නෙවෙයි මේ ඉරියව් හැසිරීම කරලා තියෙන්නේ මේ හේතුන්ගේ ක්‍රියාවලිය. කියලා ඒ කායानुපස්සනාවේ ඉරියාපත පබ්බේ හැසිරීමත් එක්ක ඒකේ යථාර්ථය බලන්න පුරුදු කරලා තියෙනවා. ඒක තමයි කායानुපස්සනාවේ සතර සතිපට්ඨානේ ප්‍රධාන භාවනාව. එතකොට දැන් අම්මට ඒකත් කරන ගමන් සතිපට්ඨානේ ඊළඟ කොටස පුරුදු කරන්නේ අපි මේ හැදුවේ. එතකොට අම්මට මම කිව්වා මුළු කයම සිහි කරගෙන ඔක එක තැනක කොහෙන් හරි වේදනාවක් අහුවෙයි. ඒ අහුවෙන වේදනාවට සිහිය තියන්න. ඒ වේදනාවේ සිහියත් එක්ක ඒ වේදනාව කියන්නේ බලන්න අර හුස්ම ආහාර ජීවිතින්ද්‍රි පහළ වෙලා ඒක අර වේදනාවක් සංසිඳවන්න අපු වැඩක් නෙමෙයි. ඒ වේදනාව බලන්නකො එක හුස්ම පාර ආහාරය දෙන පාර වෙනස් වෙනවා. නේද? කකුල නමාගෙන ඉන්නවා දිග හරිනවා. නමාගෙන ඉන්නවා දිග හරිනවා. එතකොට අන්න එතනටත් ඒ වේදනාව සංසිඳවන්න තමයි මෙන්න මේ සිද්ධිය සිද්ධ වුණේ කියලා සිහිය තියනවා දැන්. එතකොට අර ඉරියව් වෙනස් වෙන එක නෙවෙයි බලන්නේ මේ ඉරියව්වත් එක්ක වේදනාව වෙනස් වෙනවා. ඒකට හේතුව මොකද්ද? අර සංසිඳවන්න දඟලපු උත්සාහය. ඒකේ මුලාව තමයි සංසිඳවන්න දඟලනවා. එතකොට ඒකේ යථාර්ථය තමයි හේතුන්ගේ ක්‍රියාවලිය සිද්ධ වුණේ. ඕක දැක්කේ නැහැ. තේරුණාද? මේ උපාදානය කියලා කියන්නේ අම්මේ අපි දැන් උපාදානය කියලා වචන වලින් හෙව්වට මේ උපාදානය වෙනවා කියලා වෙන්නේ අපේ මෙන්න මේ ශක්ති ධාරාවක් අපි හදනවා. තේරුණාද? ඒකට කිව්වා විඥාන ධාතු ශක්තිය කියලා. ඒකම් මේ හුලඟක්. හුලඟක් කියන්නේ මේ අර හුලඟක් කිව්ව ගමන් අල්ලන්නේ මේ අපි මේ එළියේ හැම හුලඟක් කියලා. නෙවෙයි. ඒක හුලඟක් තමයි. දැන් ඒ හින්දා තමයි මේ කකුල නමන්නේ දිගාරින්නේ. තේරුණාද? ඔන්න ඔය අපිට මේ භාවිතා කරන පෑන අරගෙන අම්මා කියලා ලියනකොට ඒ බලන්න ලියන විදිහ කොහොමද ලියවෙන්නේ කියලා හැඩයක් නේද? ඔන්න ඕක අම්මා කියලා ලියලා තමයි අම්මේ ඕක හරියට ලියන්න පුරුදු වෙන්නේ. ඒ භාවිතයත් එක්ක තමයි උපාදානය සිද්ධ වෙන්නේ. ඕක හුලඟක්. එතකොට අපි දැන් අම්මා කියලා දැන් සිංහලෙන් ඕක ලිව්වා. අපි දැන් එංගලන්තේ වගේ තැනක ඇමරිකාවේ වගේ තැනක ගිහින් උප්පත්තිය ලැබුවොත් එහෙම ඒකට හැඩයක් හදනවා මද කියලා. පැහැදිලිද? එතකොට අපිට හැබැයි මේ අම්මා කියලා ලියන හැඟීම තියෙනව නේද? හදවතට. අම්මා කියලා ලියනකොට අර එන හැඟීම හැම හුලඟේ හැඩේ උපාදානය වෙනවා. ඒ හැඟීම. එතකොට අර එංගලන්තෙට ගිහින් මද කියලා ලිව්වාමත් අන්න අර දැවෙන පිච්චෙන ගතිය තමයි එන්නේ. අර භාෂාවේ ප්‍රශ්නේ විතරයි මෙතන වෙනස්. අර හැඟීම තමයි මේ හුලඟට කාවැදිලා වගේ තියෙන්නේ. ඔන්න ඕක තමයි උපාදානය කියන්නේ. ඔන්න ඕකට තමයි දැන් අම්මව දකිනකොට මේ ඇතුළාන්තයෙන් පිච්චෙන්නේ. දරුවව දකිනකොට ඇතුළාන්තයෙන් පිච්චෙන්නේ. ওই මුලාවට අහු වෙන හින්දා.
ඔව්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම හොඳටම ඕක තේරෙන තැනක් කියන්නම්. අපි හැමෝම ඔව්. මනුස්ස ජීවියෝනේ. ඔව්. එතකොට බලන්න අශ්‍රයාවකුයි පුරුෂයෙකුයි දෙන්නෙක් කාම සේවනයේ යෙදෙනවා කියමුකෝ. ඔව්. එතකොට බලන්න එතන සිදුවීමක් සිද්ධ වෙනවනේ. ඔව්. එතන සිදුවීමක් ක්‍රියාවක් සිද්ධ වෙනවනේ. සිද්ධ වෙනවා. මේ දැන් මේ වේදනාව සංසිඳවන්නේ හදන්නේ. ඔව්. එතකොට ඕකට අපි මොකක් හරි නමක් දාගත්ත කියමුකෝ. ඔව්. බලන්න එංගලන්තේ කවුරු හරි කෙනෙකුත් ඒ දරුවා හදන්න ওই ක්‍රියාවම නෙවෙයි සිද්ධ කරන්නේ. සිද්ධ කරන්නේ. ඔව්. හැබැයි අර නමෙන් ඒක වෙනස් වෙන්න පුළුවන්. හැඟීමෙන් එකයි. ඒකයි. ඔන්න ඕක සංසිඳවන්න තමයි යන්නේ මේ සංසාරෙම අපි මේ හොයන්නේ. හොයන්නේ. තේරෙනවද? කෑම කනකොට අපි කියනවා බත් කනවා කියලා. ඔව්. එතකොට එතන සංසිඳීමක් තියෙනවා. ඒක කරන්න තමයි මේ අපිට අපේ දැන් භාෂාවේ සිංහල භාෂාවෙන් බත් කනවා කියලා දීලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් ඒක නම දෙනවා. හැබැයි අර ක්‍රියාව එකයි. ක්‍රියාව එකයි. ඔව් බලන්න මේ ක්‍රියාව ඉවර කරලා මේක සංසිඳීම ඉවරයක් නැහැ. ඒක රසට අපිට අවශ්‍ය විදිහට තිබ්බොත් එහෙම හොඳයි කියලා තණ්හාවෙන් ගන්නවා. රසයි කියලා කාමයෙන් ගන්නවා. ඒක අනවශ්‍ය විදිහට තිබ්බොත් එහෙම මේක රස නැහැ කියලා ගැටීමෙන් ගන්නවා. ඒ වෙලේ ගැටීමෙන් ගත්තොත් එහෙම නිරේ උපාදානස්කන්ධ ටික හැදෙනවා. ආන් එතකොට උපාදානස්කන්ධ අර නිරේට අවශ්‍ය විදිහට හුලන් ටික තමයි හැදිලා තියෙන්නේ. තේරෙනවද? ඇලීමෙන් ගත්තොත් එහෙම പ്രേත ලෝක අන්න ඒ වගේ තැන් වලට අවශ්‍ය දේවල් ටික ගන්නවා. එතකොට මේ ලෝක ධාතු තල හැම තැනම මේ වැඩ කරන්නේ හුලඟක්. හුලඟක්. ඔව් මෙන්න මේ හුලඟ තමයි සංසිඳීම හොයන්නේ මේ. මේක සංසිඳීම තමයි ඒ වෙලේ උපාදානස්කන්ධ හදාගන්නේ. හදාගන්නේ. ඔව් බලන්න අවසානෙට දැන් අපි මේ ජීවත් වෙනවා කියලා හිතනවනේ. දැන් ජීවත් වෙනවා කියලා හිතනකොට අපිට ඕන කරලා දේවල් ටික තියෙන්නේ ආහාර කෑම බීම් ටික ඉන්න නිවාසයක් ඇඳුම් පැළඳුම් නේද? එතකොට අපේ ඥාති පිරිස් ටික අපේ රැකියාව ඕනේ ජීවත් වෙන්න ඕනම් මේ. දැන් අවසාන වෙලාවේදී මේ ඔක්කොම තියෙනවා. හුස්ම පාර නවතින්න හදනවා. දැන් අපිට ඕනකම තියෙන ඒ ටික නම් ඒ ටිකයි ඔක්කොම ගෙනල් තියලා ඉවරලා චූටි ඔක්සිජන් ටැංකියක් ගෙනල් දෙවුවොත් අපි තෝරගන්නේ ඔක්සිජන් ටැංකියනේ. ඔව්. එතකොට අපි මෙච්චර කාලයක් මේ හොයලා තියෙන්නේ හුලඟක්. අපි මේ උපාදානය කරපු හුලඟක් හොයලා තියෙන්නේ මේ. ඉතින් අවසානට ඔය ඔක්කොම ඇතැරලා මේ ඇඟ හරහා එක කරගන්න බැරි වුණ ගමන් අපි අවසානට පහළුණු චුති හිතර මොන හුලඟද පහළ වුණේ එක්කෝ බල්ලෙක්ගේ කුසකට යන්න ගතියත් එක්කද ඒ රස්නේ පහළ වුණේ නැත්තම් දිව්‍ය තලයකට යන්න අවශ්‍ය රස්නයක්ද පහළ කරගත්තේ නැත්තම් මනුස්ස තලයකට යන්න අවශ්‍ය රස්නයක්ද පහළ කරගත්තේ නැත්තම් പ്രേත ලෝකයක රස්නයක්ද පහළ කරගත්තේ නැත්තම් නිරේ රස්නයක්ද පහළ කරගත්තේ කියලා ඒ රස්නෙට ගැලපෙන විදියට හුලම් බෝල තියෙන ඕන තරම්. හුලම් බෝලයක් කියලා කිව්වට මේ බෝලයක් කැරක කැරක තියෙන එක නෙවෙයි. නෙවෙයි. ඔව්. එතන අවශ්‍ය කර්ම විපාකේ තියෙනවා. ඔන්නෝක තෝරගෙන අවසානට ඒක ප්‍රතිසන්දිය ගන්නවා. එතකොට ගිහින් අවසානට දැන් අපි කාත් එක්ක හරි තරහින් හිටියානම් මේ ඒ ගතියට ගැලපෙන විදිහට එතන විපාකේ හම්බෙනවා. දැන් බලන්න එතන වේදනාව සංසිඳවල ඉවරයක් තියනවද ඊට පස්සේ? නෑනේ. එතන දැන් ගිනි ගහනවා, පුච්චනවා. දැන් නිරේට ගියාන් පස්සේ එයාලා දැඩි ලෙස පුච්චනවනේ. පුච්චනවනේ. ඔව් එතකොට බලන්න එතන සුවපත් වේවා කියලා හිතනවද? නෑ එතන ගැටෙනවා. එතකොට මේ ගැටෙනකොට එතන ඒ උපාදානස්කන්ධ හැදෙන එක ආයෙත් විඳවන්න ආයෙත් එතන විඳවන්න වෙනවා. එතකොට ඔහොම ගිහින් දිව්‍ය තලයකට යනවා. එතකොට දිව්‍ය තලයේ තියෙනවා මේ Tamanට කම් සැප ඕන තරම් තියෙනවා. එතකොට එතන වේදනාව සංසිඳනයේ උපාදානස්කන්ධ ටික ආයෙත් හැදෙනවා. එතකොට මේ පින පව කියන දෙකම මේ සංසාරේ අපිව අරන් යනවා මේ හුලඟ හොයලා ඉවරයක් නැහැ. ඉවරයක් නෑ. මේක හදලා ඉවර කරන්න බෑ. මේක කවදාවත් සංසිඳලා ඉවර කරන්න බෑ. මේ ළඟදී මට මහත්තයෙක් කතා කරනවා. මේ මහත්තයා මේ දැන් වෙන ඉස්ත්‍රියාවක් පාවිච්චි කරලා තියෙන බිරිඳ නැතුව. එතකොට මම අහුවා මේ ලෝකේ ඉන්න ලස්සනම කෙනා ගෙනල්ලා දුන්නත් ඒ සංසිඳීම ඉවරයක් තියනවද මේ හිතේ? තියනවද? නැහැ ඊළඟ කෙනානේ හොයන්නේ අම්මේ. මේ උපාදානස්කන්ධ හැදිල්ල මේ හුලඟ හැදිල්ල ඉවරයක් නෑ මේ. කොහොම කරත්.
ඒකයි භාගතුන් වහන්සේ බෝධි මූලයට ගිහින් ඉවරලා ආනාපාන සංඥාවයි. මේ ආනාපානයේ සංඥාව කියලා කියන්නේ මේ හුස්මක් ගත්ත පිට කරා කියන එක නෙවෙයි. ඒ හුස්ම රැල්ලේ වායු ධාතුන් හතේ ක්‍රියාවලිය හරියාකාර මනසිකාර කරලා බැලුවා. මේකේ මුලාව බැලුවා. මේකේ ඉරියව් පැත්තෙන් මේකේ මුලාව බැලුවා. මනසිකාර කරලා. එතකොට මේක වේදනාසිතක් සංසිඳීම කියනකොටම බලන්නකෝ තෙතයි මේ රස්නයයි දෙක එකට වුණාම මොකද වෙන්නේ? එතන හුලඟන් හැදෙන්නේ. ඒක ධාතු පැත්තෙන් බැලුවා. තේරුණාද? අමලට මම ධාතු පැත්තෙන් තාම කියා දීලා නැහැ. ඒක කියා දෙන්නම් හිමීටන්. එතකොට ධාතු පැත්තෙන් බැලුවා එතන. එතකොට ධාතු පැත්තේ එතකොට ක්‍රියාව පැත්තෙන් බැලුවා. ඇවිදීමක් වෙනවා මේ මම ඇවිදිනවා මේ ගමන යන්න තමයි මම ඇවිදින්නේ කියලා. ආන් ඒ ක්‍රියාව පැත්තෙන් මේක ඇතිවීම නැතිවීම බැලුවා. මේ හුලඟ වැඩ කරන්නේ කොහොමද කියලා. තේරෙනවද? එතකොට සිහි කිරීම බැලුවා ක්‍රියාව බැලුවා ඔය වචන කතා කරනකොට බලන්න මේ වචනත් එක්ක මොනවද වෙන්නේ කියලා. හුලඟක්. එතකොට මේ වචන කතා කරන්නේ ඇයි මේ අපි දෙන්න මේ නිවීම මේ වේදනාව ඉවර කරන්න මේ. බලන්න මෙතනක් තියෙන මුලාවක් මේ. මෙතනත් අපි ඇත්ත එක සිහිය පිහිටවම් කරේ නැත්තම් මේකත් උපාදානයට යනවා. එහෙමයි. එතකොට මේක උපාදානයට ගිහින් සංසාරයේ ආයේ ලස්සන ධර්ම දේශනාවක් වෙනවා. තේරෙනවද? මම ඒකයි කියන්නේ මේ දහම වුණත් උපාදානය කරගන්න එපා. එතනත් ඇත්ත යථාර්ථය දකින්න ඕන. බලන්න ඕන ඔය විදිහට භාගතුන් වහන්සේ බෝධි මූලයේදී කාය කම්ම වචී කම්ම මනෝ කම්ම වල යථාර්ථය හෙව්වා. එතකොට ඕක හොයලා ඉවර වෙලා අපිට දේශනා කරා මෙන්න මේ විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. මෙන්න මේ වේදනාවේ මුලාව හොයාගන්න. පැහැදිලිද මේ වේදනානුපස්සනාව භාවනාව වැඩිමේ අරමුණ? ඔන්න ඔතන තමයි සිහිය පවත්වන්න ඕනේ. ඒකට තමයි අර ඉරියව්ව පැත්තෙන් වෙනස් වෙන එක. ඒක වෙනස් වෙන්න දෙන්න ඒක තද ලෙස අල්ලන් ඉන්න එපා. හැබැයි තද ලෙස අල්ලන් ඉන්නවනම් මුලාවක් නොවි අල්ලන් ඉන්න එක වීරිය වඩලා. දෘෂ්ටිගත වෙලා අල්ලන් ඉන්න එපා. වෙනස් වෙන එක වෙනස් වුණා කියලා දැනගත්තයි වෙනස් වුණේ අර රූප කලාපේ හදන්නේ ඔය. දැන් උදාහරණයක් විදිහට මේ ඔය අපේ හොඳ යාළුවෙක් හිටියා. එයා අනතුරකටපත් වුණා මේ. එතකොට එයා අනතුරකටපත් වෙලා එයාට මේ කෙලිම මුකුත්ම කරගන්න බැරි වුණා. ඒ කියන්නේ ඇවිද ගන්න බෑ. ඇඳේ තමයි නිදි කරලා තිබ්බේ. එතකොට කාලයක් යනකොට මේ දැන් අපේ ශරීරේ මේ වැඩෙන ක්‍රමයක් තියෙනවනේ. ඒ කියන්නේ මස් දැන් ඒ තැන් වලට එන මස් ප්‍රමාණය ඒ පිහිටි වෙන තියෙනවනේ. එතකොට මෙයා ඇඳේ දාලා තිබ්බා අවුරුදු 1.5 දෙකක් විතර. දැන් එයා නැති වුණා. සම්පූර්ණම දැන් මෙයාව සෝදවන්න මේව කරන්න මෙයාව නැකිටවනවා. නැකිටවනකොට මෙයා අම්මේ තනිකර අර ලෑල්ලක් වගේ තමයි පිටපැත්ත. එතකොට බලන්න එයාගේ ඒ කර්ම විපාකේ බලන්න එයාට දැන් අර නිදියගෙන ඉන්න එක දැඩි වේදනාවක් වෙන්න ඇති. හැබැයි එයාට ඒක එහා මෙහා කරගන්න බෑ. ඇයි අර ස්නායු මේ වැඩ කරන්නේ? එතකොට බලන්න එයා සුවපත් වේවා කියලාද මැරෙන්නේ නැත්තේ. කොච්චර වේදනාවක් ඇති වෙන්නේ. දැන් අපි නම් පිට රිදෙනකොට එතන රූප කලාප වෙනස් වෙලා තියෙනවා. ඒක සංසිඳවන්න අපි එහා මෙහා වෙනවා. දැන් අතන බෑ. එතකොට එයාගේ උපාදානෙ බලන්න දැඩි ලෙස කොච්චර ගැටෙන්නේ නැද්ද? නේද? ඔන්න ඔය අවස්ථාවක් ආවොත් එහෙම අම්මලාට ඔතනනුත් බේරෙන්න තමයි ඔය දැන් ඔය කියා දෙන්නේ. තේරෙනවද? දැන් අම්මලාට ඇඳක ලෑල්ලක් වගේ දාලා තිබ්බත් එතන වේදනාව සංසිඳීම මේ යථාර්ථය කියා දුන්නාන් පස්සේ අම්මලා අසරණ නැහැ. පේමන්ට් එක දාලා තිබ්බත් අම්මලා අසරණ නැහැ. මේක ඇත්ත කියා දීලා තියෙන්නේ. පැහැදිලිද? නැත්තම් පුරුදු කරලා මේ මොහොතට ඉස්මතු වෙන්න හිත දැනුවත් කරලම තියාගන්න ඕනේ. ඒක පුරුදු කිරීම භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ ධර්මයේ භාවිතා බහුලීකృత කරන්න. ජීවිතේට වැඩි වාර ගන්න පුරුදු කරන්න. එතකොට අවසානයේ අපි මේ අවසානය කියලා කියන්නේ මේ වෙලාවේද. ඒක ප්‍රයෝජනයකට එනවා. එහෙමයි. පැහැදිලිද? දැන් අම්මා මේ කතාව අහලා අම්මා ওই අනතුරකටපත් වෙලා අර මගේ යාළුවා වගේ අම්මා ඇඳක හිටියොත් එහෙම අම්මා අර විදිහේ ගැටෙන්නේ නැහැ. මොකද අම්මා මේක පුරුදු කරලා තිනවා. මේක ඇත්ත අම්මා දන්නවා. දන්නවා මේක වෙනස් කරන්න බැරි මේ ස්නායු වැඩ කරන්නේ මේ ඒක මානසිකාරය උනේ කොහොමද මේ හුස්ම ආහාර ජීවිත ඉන්ද්‍රියින්ද කියලා අම්මා යථාර්ථයට සිහිය පවත්වන්න පුළුවන් ඥානයක් එවෙල තියෙනවා. ඒකටයි මේ පුරුදු කරන්නේ මේ.
උපාදානෙ නවතිනවා එතකොට. නවතිනවා. තේරෙනවද? එහෙම. අර මගේ යාළුවා වගේ අසරණ වෙලා මැරෙන්නේ නැහැ එතකොට. නෑ. පැහැදිලිද මේ කතාව? පැහැදිලි. මොකටද මේ කියලා දෙන්නේ කියලා මේවා? ඔව්. ඒකයි. මම දැන් ගමනක් යනවා මේ ළඟදී දවසක. සීයා කෙනෙක් වැස්සේ තෙමි තෙමි මේ ඒ සීයාට කර කියා ගන්න දෙයක් නැහැ. වෙවුලනවා. කණ්ඩ නැහැ. හොඳේ. එතකොට බලන්න අම්මේ මම මගේ යාළුවාට කිව්වා, ඒ යාළුවා මගෙත් එක්ක දහම් වඩන කෙනෙක්. බලන්න අපි දෙන්නා මේ විදිහේ පේමන්ට් එකේ දැම්මොත් යම් දවසක අපි අර සීයා වගේ අසරණ වේවිද? අපිට වැඩක් නැහැ නේ අම්මේ මොනවා වුණත්. දැන් මේ සීයා කොච්චර අසරණද බලන්න. තේරෙනවද? එහෙනම් අසරණ නොවි මේ මරණය කියන ධර්මතාවයට hina වෙවි මුහුණ දෙන්න පුළුවන් ගමනක් මේ බුදුරණවහන්සේ දේශනා කරලා තියෙනවා. ඇත්තට මට සතුටක් දැනුණා. මං අවුරුදු දැන් 38යි. ඔය තැන මට ආවොත් මම සතුටින් S2 පියාගන්න පුළුවන්. ඒ தත්ත්වෙ මට ආව යම් දවසක කියලා. මං ඒක අර යාළුවාට මතක් කරා. බලන්න එතකොට මේක භාවිතා බහුලීකృత කරගත්තොත් මේ යථාර්ථය අපිට අසරණ වෙන්නේ නෑ. අපි අසරණ නැහැ කවර කලකවත් කොතනකවත්. නේද? මේ මොහොතේ අසරණක් නැහැනේ අම්මේ. නෑනේ. ඇයි බලන්න මේ මොහොතේ යථාර්ථයත් එක්ක ඉන්නකොට ඕකට ඇලීමක්. කෝකට ගැටීමක්. ඒකේ ඇත්ත දැනගත්තාන් පස්සේ කෝ මෝහය කියන්නේ රාග දේශ මෝහේ මේ ගෙවෙන එක නෙවෙන්නේ. තේරෙනවද? ඕකට තමයි කියන්නේ කය ධම්ම, වය ධම්ම, නිරෝධ ධම්ම. කය ධම්ම කියලා කියන්නේ මේක මේ ෂේ වෙනවා. රාග දේශ මෝහේ කය ධම්ම කියලා මේ ඇඟට නෙවෙයි. ක වෙනවා ෂේ වෙන එකට මේ. කය ධම්ම. එතකොට මේ වය ධම්ම මේ වෙනස් වීම, මේ වැය වීම ගැන සිහියක් එනවා. නිරෝධ ධම්ම. ඒකේ නිරෝධය ගැන යථාර්ථය මතුවෙනවා. බලන්න දැන් කකුල් නමක් හිටියේ ඒකේ දිගහැරීමට සිහිය එනකොට ඒකේ වේදනාව සංසිඳීම ගැන මානසිකාරයත් එක්ක නෙවෙයි මේ තුනම තිබ්බි කියලා. තේරෙනවද? එතකොට අපිට බැරිද hina මරණයට මුහුණ දෙන්න? දැන් කාටද බය? කොතනටද බය? ඒක ඇත්ත. පැහැදිලිද මේක වරුදු කරන්නේ ඇයි කියලා අරමුණ ආවද? නැත්තම් මේක මේ භාවනාවක් කරන්න ඕන මේ ඊළඟ සතිය පුතාට කතා කරලා අත්දැකීමක් කියන්න ඕන මේ එතකොට තමයි පුතා මගෙත් එක්ක හැමදාම කතා කරන්නේ. එහෙම එකක් නෑ මේකේ. මේක මේ පුරුදු කරලා මේ දෙයක් දැන වේදනාවක් ආව වෙලාවට මෙන්න මේ ඇත්ත පෙන්නලා ඒ ඇත්ත තුළ ජීවත් වෙන්න තමයි තියෙන්නේ. මේක මේ කෙනෙකුට දෙයක් වෙනව නෙවෙයි. මේ හේතුන්ගේ ක්‍රියාවලිය. ඔව් මගේ හිත හදලා තිබ්බ කියලා අම්මට ප්‍රතිඵලයක් නැහැ. එතකොට මේක මේ අපි උත්සාහ කරවන්නේ අම්මලාට ජීවිතේට භාවිතා කරන්න මේ තේරෙනවද මොන සතිපට්ඨානෙද පුරුදු කරන්නේ කායानुපස්සනාවද වේදනානුපස්සනාවද ඒ ඕන අනුපස්සනාවකින් මේකේ ඇත්ත ජීවිතේට පුරුදු කරවන්න හදන්නේ මේ. තේරෙනවද? තමන්ට යමක් වුණ තැනදී ප්‍රායෝගිකව ඒකට යොමු වෙන්න පුළුවන්. තමන්ට යමක් වුණ තැනදී නෙවෙයි යන්නේ මේ සිද්ධිය සිද්ධ වෙනවාමයි මේ වෙන දෙයක් මේ හැම දෙයක්මනේ. මේ වෙන දෙයක්. දැන් මම ඔය කිව්ව සිද්ධිය මේ ලෝකේ කාටද වෙන්නේ නැත්තේ? කොතනද වෙන්නේ නැත්තේ? අසරණ වෙනවාමයි. එතකොට ඒ තැන් බලන්න මේක දැනගත්තාන් පස්සේ අපි අසරණ නොවි ඒවට මුහුණ දෙන පුරාණ කර්මය ගෙවනවා. ඕක දන්නේ නැති අය බලන්න කොච්චර මේක විඳවනවද කියලා ජීවිතේ. දැන් බලන්නකෝ දැන් ඔය මේ මම ගොඩාක් දැකපු දේවල් තමයි මේ දැන් පරපුරුෂ සේවනය. දැන් මේ බලන්නකෝ තමාගේ ස්වාමියා බිරිඳ ඉද්දී ඇයි මේ සංසිඳවන්න හොයන්නේ මේ? මේක ඉවරයක් තියනවද? නැහැ. මේක ඉවරයක් නැහැ. මේ ලෝකේ ඉන්න වටිනාම කෙනා ගෙනල් දුන්නත් ඕක ඉවරයක් නැහැ. නෑ. එතකොට අපි කන රස කෑමක් දැන් මේ ලෝකේ කන රසම කෑම කියලා කන්නේ. එහෙම කාපු කෑමක් බලන්න මේ රසයි ඒක දැන් ඇති කියලා නවත්තලා තියනවද කියලා? නෑනේ. ආයෙත් ඕන වෙනවා. ඊට වැඩි එකක් හොයනව නේද? අපි ගන්න ලස්සනම ඇඳුමක් මේක තමයි ලස්සනම ඇඳුම කියලා එවලට අඳිනවා. බලන්න මේකේ ලස්සන ඇඳුම ඉවරයක් තියනවද කියලා? කියලා නෑනේ.
නැහැ. අපි කරපු කියපු කිසි දෙයක මේක ඉවර වීමක් නැහැ. නෑ. මේ හිත කෘත්‍රිමත් කරන්න බෑ. මේ හුළඟ නවත්තන්න බෑ. තේරෙනවද? මේ හුළඟ නවත්තන්න තියෙන එකම ක්‍රමය තමයි උපාදානය නවත්තන්න ඕන. උපාදානය නවත්තන්න තියෙන එකම ක්‍රමය තමයි මේ හුළඟ හැදෙන විදිහ නවත්තන්න ඕන. ඒක නවත්තන්න තමයි අර මේ හුස්ම ආහාර ජීවිත ඉන්ද්‍රිය ක්‍රියාවලිය දුන්නේ. එතන තමයි මේ හුළඟ හැදෙන්නේ. එතන තමයි මේකේ යථාර්ථය තියෙන්නේ. එතනට සිහිය තියෙනකොට මෙන්න මේ සත්පුජ්‍යල සංඥාව අයින් වෙනවා. එතන සබහා දහමට සිහිය එනවා. සබහා දහම කියන්නේ ඒ මොහොතේ හට ගන්න දෙයක්. ඒකත් ඒ මොහොතේම නිරෝධ වෙනවා. තේරුණාද? මේක ඇත්ත තේරුණාද? දැන් මේකේ අදහස තේරුණාද? ඒක කියා දෙන්න ඕන උනේ නැත්තම් භාවනාව කරන්නේ ඇයි කියලා දන්නේ නැහැ. ඒක කරන්නේ මොකටද කියලා දන්නේ නැහැ. තේරුණාද? දැන් අම්මලා දිනලා ඉවරයි. මේව හරියට භාවිතා වෙනවනම් ඒක සමානේද? ඔව්. මේක හැබැයි මේක දැන ගැනීමත් වාසනාවක්. දැන ගැනීමත් දිනුමක්. නැත්නම් අපි මේ කිසිම දෙයක් දන්නේ නැහැනේ. මෙහෙම ක්‍රියාවලියක් කියන එකවත් දන්නේ නැහැනේ ඉතින්. ඔව්. අර විදියටම ඉතින් යයි සංසාරේ. ඔව්. අර වචන මේ දැනුවත් වීමම කොච්චර වටිනවද? අර වචන ASCII තියෙන යථාර්ථය අපේ ජීවිතයට ගැලපෙන්න ඕන. මම ඒකයි ගොඩාක් වචන මේ ඔස්සේ හිත යවන්නේ නැත්තේ. අම්මලාව මේ ඇත්තක හිත පුරුදු කරපන්නේ. ඒකේ ඇතුළට ගන්න ඕන. ඇතුළාන්තයේ මේක තමාගේ පැත්තට හැරිලා ඒක ගවේෂණය කරන්න ඕනේ. ඒක හොඳට ජීවිතේට පුරුදු කරන්න ඕනේ. වෙන ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔව්. නෑ ඕකෙම්මනේ අම්මේ මේ උපාදාන හැදෙන්නේ. ඔව්. හැදෙන විදිහට ඒක මෙනෙහි කරන එක තමයි භාවිතා බෞලිකත තමයි කරන්න තියෙන්නේ නේද? කරන්න තියෙන්නේ. නැත්තම් මේ තව කෙනෙක් පරයායමවත් තව කෙනෙක්ට මේක කියලා දෙන්නවත් මේ අරයට වෙඩි මෙයා බන දන්නවා කියන්නේ. ඔහොමනේ මේ අද කාලේ මේක තරහ යන්නේ තියෙන්නේ. ඕකට නෙවෙයි මේක තමාගේ සංසිඳීම තකා. ඒක කරගන්න තියෙන එකම ක්‍රමයක් මේක විතරමයි. මේකේම ඉගෙන ගත්තත් ඇති වැඩක් තියනවද කියලා? ඒක ජීවිතේට ගලප ගන්න දන්නේ නැත්තම්. ගලප ගන්න බැන්න. තේරෙනවද? දැන් අම්මලා මෙච්චර කාලෙ ඉගෙනගත්ත බනවල ඇත්තට ඇති වැඩක් තියනවද? පටිච්ච සමුප්පාදයේ පංච උපාදානස්කන්ධය මේ කොච්චර වැඩක් නැහැ මේ කරන්න තියෙන ටික කරගත්තේ නැහැ. ඉතින් ඒවා වැඩක් තියෙන තමයි මේ ඒක දැනගෙන මේකෙන් මේ උලංග හදලා උපාදාන වෙලා දුක් විඳින්න සසරක් යනවා නම් අර ටික දැනගෙන මොකටද? දැනගෙන තවත් ඉතින් සංඥා ගොඩක් දාගන්න එක තමයි වෙන්නේ. කොහොම වුණත් මේ ටික කොහොම හරි ගලපගෙන ඉදාට මේ මොහොතට ජීවත් වුණා නම් සෑහෙන්න හුරුවකට යනවා. එතකොට අසරණ නොවි අපිට මේකෙන් ඈතර වෙන්න පුළුවන්. ඔය පණිවිඩය ගත්තා නම් ඕක තමයි භාගතුන් වහන්සේගේ පණිවිඩය අම්මේ. පණිවිඩය. දැන් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේලාත් දුන්නේ එච්චරයි එක ගාතාවක්වත් දන්නේ නැති. ඔව්. තේරෙනවද? සුනීත සෝපාකත් ඔච්චරයි. නිවන් දැක්කේ මේ විදිහට. පැහැදිලිද? මම ඔය මේ සෝපාක නිවන් දැකපු විදිහ මම යම් දවසක කියා දෙන්නම්. පුංචි සෝපාකකින් බුදුහාමුදුර එක බණ පදයක් සෝපාකට කිව්වේ නෑ. භාගතුන් වහන්සේ එක මොකක්ද කියලා සෝපාකෙන් අහනවා. දෙක මොකක්ද? තේරෙනවද? එක මොකක්ද කියලා කියනකොට පුංචි සෝපාක ඒකට උත්තරේ දෙනවා. ඕක පොදුම ප්‍රඥාවන්තයෙක්. ඊට පස්සේ අවසානයේ කියනවා ආනන්ද මෙන්න මෙයාව මේ උපසම්පදා කරන මේ රහතන් වහන්සේ නමක් කියනවා. ඇහුවාම තේරෙයි අපි මේ කියා දුන්නේ එක තමයි සෝපාක සංසාරේ වඩාගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට අම්මලාට මේ ඇත්තටම සතුටක් හිතට දැනේවි. මේ අනේ සාදු සාදු අපි ඒකම නේද මේ කරන්නේ කියලා. ඒකම නේද මේ කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියනවා පළවෙනි එකට උත්තරේ දෙනකොට. පළවෙනි එක මොකක්ද කියලා අහනකොට පුංචි සෝපාක උත්තරේ දෙනවා එක මොකක්ද කියන එක. සාදු සාදු කියනවා. මේ ඒක ඇතුලේ තියෙන්නේ මේ අපි කරන දේ. අපි කරන වැඩේ. මම ඒක වෙන වෙලාවක් කියා දෙන්නම්. ඒක ලොකු වෙලාවක් යනවා. එහෙමද? ඔව් ඒ කියන්නේ අපි මේ දන්න දේ. එතකොට හිතා ගන්නකො අම්මා මේ පුංචි සෝපාකගේ ඒ අවබෝධයෙන් යමක් දන්නවා කියලා. එතකොට හතන් වහන්සේ නමක් වෙන්න ඒ බීජේ තියෙනවා උතන. ඒ බණ ටික අපි ගාව තියෙනවා. ඒකයි සතුටු වෙන්න පුළුවන් කියන්නේ. පුළුවන් නේ.
එක වෙලාවක කියා දෙන්න. ඒ 10 ඒ එක මොකක්ද දෙක මොකක්ද තුන මොකක්ද කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න අහනවා. එක කියනකොට උත්තරේ දෙනවා. දෙක කියනකොට උත්තරේ දෙනවා. තුන කියනකොට උත්තරේ දෙනවා. අවසානට 10 කියනකොට උත්තරේ දීලා සෝපාක උත්තරේ දෙනකොට රහත් වෙලා. ආනන්ද හැමදෙරුන්ට කියනවා මෙන්න මෙයා උපසම්පදා කරලා මේ පැවිදි කරලා උපසම්පදා කරවන්න කියනවා. මෙයා රහතන් වහන්සේ නමක් කියනවා. ඒතකොට ඒකේ තියෙන්නේ මේ අපි ජීවිතේට භාවිතා කරන වැඩපිළිවෙල. තේරුණාද? ඉතින් පුදුමාකාර සතුටක් දැනෙන්නේ මේ වගේ දේවල් ඇහෙනකොට. ජීවිතේට. මොකද ඒක අපි ගාව තියෙන එක බුදුරජාණන් වහන්සේගේ මේ මෝමඩලින් ඇහෙනකොට. ඔව්. ඒක සාදු සාදු කියනකොට නේද? ඒ සූත්‍ර වලින් ඇහෙනකොට අම්මේ. ඒකනේ. ඒකයි. ඉතින් ඒක නිසා මේ දැන් ওই විදිහට භාවනා කරගන්න මේ අම්මලා 150ක් දිනලා ඉවරයි ඉතින්. මොකද මේ ලෝකේ අනිත්‍යයත් එක්ක බලනකොට සංසන්දනය කරලා බලනකොට මොකද ජීවිතේට මේක ගැලපුණ නැතත් පැය 24ම තුල මේ කතාව මොකද්ද කියලා දන්නවනේ. දන්නවනේ ඒකත්. ඒකම ජයග්‍රහණය. මොකද ඕක මම දන්නවා අවසාන වෙනකොට අර මේ එල්ලෙන්න පිදුරු පංගහත් හොයනවා කියලා කියනවනේ අවසානේ. ඔය මොනවා ඒකට මේක හරි වටිනවා. ඕක ගන්නවා ප්‍රයෝජනෙට. මොකද දැන්ට ඕක ගන්න නැත්තේ අපිට මේ ලෞකිකව ලෝකෙන් පිළිසරණ දීලා තියෙනවනේ. ඒ වගේ උදව් තියෙන හින්දා තාමත් ඔය අල්ලගෙන ඉන්නේ. මම මේ දැන් අද දවසේ මේ අත්ත ටික අසදුරු ගෑවා. ඉතින් අර කැලෑව වැවිලා. ඉතින් මේ වේදනාව ඒක සංසිඳවන්න තමයි ඉතින් මගේ අත්පය රිදෙනවා මම පොඩ්ඩක් උදුරු ගෑවේ. ඉතින් ඒනට සංසිඳනවද? ආයෙත් අල්ලගෙන ආයෙත් එහෙමනේ. ආයෝක වැවෙනවා. නිකම්ම බොරුවට උනේ අසිහියෙන් ඕක කරා නම් එලිලා හරි ගැටලා හරි අර මේ උපාදානස්කන්ධ ටික හදාගත්ත එක විතරයි. ඔව්. එතන වැඩේ කරනකොට සිහිය එළඹුවා නම් අන්න උපාදාන නවත්තලා ඒක සැරේට සිහිය එනවා. ඒකට ඉතින් අර දිග්ගටම නෑ. ඒකට දැන් අර ඉතර පැයකට 3-4 පාරක් නම් දැන් 10 පාරක් විතර වගේ ඒක මෙනෙහි වෙනවා. ඒ විදිහ තමයි මොකද හේතුව අපි රහතන් වහන්සේලා නෙවෙයිනේ අම්මේ. රහතන් වහන්සේලාගේ තමයි එළඹ සිටි සිහියෙන් තියෙන්නේ. ඔක වෙනස් වෙන්නේ නැතුව. එහෙමයි. බොජ්ජංග කියලා කියන්නේ ඒකනේ බෝධි අංග. බොජ්ජංග කියලා කියන්නේ ඒක අපි දැන් අපේ අත්පය ඇඟ නාසය කන ඕක වෙනස් වෙන්නේ නේ. ඕක අංගයක් නේ. ඔව්. අන්න බොජ්ජංග තුල තියෙන්නේ අම්මේ ওই චිත්තකයා වාය ධාතුවේ හෝමම අංගයක් වෙලා තියෙනවා. ඒක වෙනස් කරන්න බෑ රහතන් වහන්සේට. වෙනස් වෙන්නෙත් නෑ. ඔව්. ඉතින් බොජ්ජංග බවට පත් වෙනකන් මේ ওই බෝධිපාක්ෂි ධර්ම ටික පූර්ණ වෙනකන් භාවිතා බහුලීකත. ඕකම තමයි තියෙන්නේ. ඒකට අවශ්‍ය ප්‍රඥාවට අවශ්‍ය කොටස් ටික අපි එක එක තැන් වලින් මතු කරලා විවිධ පැතිකඩවල වලින් මේක මෙහෙමයි කිය දෙන්නේ. ඉතින් ඒකට තමයි. ඒකට තමයි. ඒ තැනකින් හරි අපිට ඒක ටච් වෙන කෙනෙක්. අග්‍රහණය වෙනවා. ඕන වෙලාවට මතක් වෙනවා. ජීවිතේට භාවිතා වෙනවා. හරි. ඔව්. ඒකට තමයි ඔය දෙන්නේ. එක එක තැන් වලින් මේක අරගෙන. සලායතන බැරි නම් ධාතුන් පැත්තෙන් ධාතු බැරන ස්කන්ධ පැත්තෙන් එතකොට ඒ ක්‍රියාවන් පැත්තෙන් වේදනාව පැත්තෙන් හරි කොහෙන් හරි මේක කොහොම හරි ජීවිතේට පැටලෙන්නේ නැතුව මේකක්වත් පැටලෙන්නේ නැතුව කියවන්න ඕනේ. දැන් මේ ඔක්කොම කියා දුන්නාම පටලව ගන්නවනේ. ඒකයි පැටලෙන්නේ නැතුවත් මේක බොහොම පරිස්සමට මේ කියා දෙන්නේ. පැහැදිලි වුණාද මට? පැහැදිලි. ඉතින් ඔක ජීවිතයට ගලප ගන්න. ඉතින් සමහර වෙලාවට අම්මලා හිතනවා ඉතින් මේක අනේ අවුරුදු 30න් වගේ හම්බුණා නම් කියලා. එහෙම හිතන්න එපා. අනේ හිතෙනවා ඒ උනාට පුතේ. ඔව්. එහෙම හිතන්න එපා. අම්මට අවශ්‍ය ඒකේ පින මෝරපු කාලේ තමයි ඔක හම්බුනේ. ඔව්. එහෙම හිතන්න එපා. මොකද අවුරුදු 80 එයාත් රහත් වුණා. මේක දන්නවනම් එහෙම හිතන්න ඕනේ නැහැ නේද? ඔව් ඉතින් දැන් මේ හම්බෙලා තියෙනවනේ කියන සතුට තියෙනවා. ඔව්. ඔව් ඉතින්. ඒකයි. පුළුවන් මේක කරන්න අපි මොකද මේකට අවශ්‍ය හැම පරයයකින්ම නිරන්තරයෙන් මොනවා හරි හම්බෙනවනේ අම්මේ. ඔව් පුතේ අනිත් එක මේ ඒකට නැඹුරු වුණාම බාධා ආවා වුණත් ඒවා මැඩගෙන මේකට නැඹුරු වීමට කාලේ කොහොම හරි සකස් වෙනවා හැබැයි. ඒ දේවල් කරගන්න බාධා එනවා ආවා වුණාට මේ කොහොම හරි ඉඳ
පහසුව සැලසෙනවා ඒ දේවල් කරගන්න. ඔව්. මෙන්න මේ කාරණයක් තමයි නිරන්තරයෙන් ඔලුවට ගන්න. දැන් අපි ධර්ම සාකච්ඡාවලට අම්මලා ගෙන්නනවනේ. ඔව්. ඒ අම්මලා ගෙන්නුවාන් පස්සේ එතනට එන පිරිස එක එක අය එනවා. ඔව්. අන්න ඒ අය සම්මුඛ වෙනවා. එතකොට ඒ අය හඳුන ගන්නවා. එතකොට ඊට පස්සේ අපි සුහද වෙනවා එයාත් එක්ක. අපි නම්බර් මාරු කරගෙන දුරකථන ඇමතුම් මෙහෙම ගන්නවා. ඒ ගත්තාන් පස්සේ අම්මලා අතර මේ සාකච්ඡා ගෙන යාම සම්පූර්ණයෙන්ම නවත්තන්න. මොකද හේතුව ඒ සාකච්ඡාවෙන් එයා කරන එකෙන් මෙයා කරන එකෙන් එයා පැටලෙන්න පුළුවන්. ඔව්. මම දැන් අම්මට කියලා දීලා තියෙන ක්‍රමයට නෙවෙයි තව කෙනෙක්ට මේක කියලා දීලා තියෙන්නේ. එහෙමයි. එතකොට උතන 10 දෙනෙක් ආවොත් 10 දෙනා හඳුනාගත්තාන් පස්සේ වෙන්නේ මොකද්ද? අර ඔක්කොම පටලව ගන්නවා. එතකොට අරයට වැඩි මම යන්න ඕන මං වැඩි අරය යන්න ඕන. එතකොට ජීවිතේම ඉවරයි. එතකොට මගේ උත්සාහය ඇති වැඩක්ම නැති වෙනවා. නෑ ඉතින් කල්යාණ මිත්‍රෙක් ඉන්නවනේ ආයේ කොහෙන්වත් ඇයි නේද? නෑ එහෙම දැන් මේ මගේ මේ ජීවිත අත්දැකීම් මේ කියන්නේ විච්ච දේවල් මේ කියන්නේ. හරි. පැහැදිලිද? මං ඒකයි ඔය ගොඩ පිරිස එකපාර ගෙන්නන්නේ නැති මේකට. මොකද අන්තිමට යාලා කරන්නේ මොකද්ද? ආවේ නිවන් දකින්න. එතනට ඇවිල්ලා ආයෙතර මේ ගමේ ගොඩේ ඉන්නවා වගේ එක දේවල් හොයා මේ සුහද සාකච්ඡා කර ඉන්නවා. ඒක හරි. පැහැදිලිද? ඒම හරියන්නේ නැහැ නේද? ඉතින් මේ අපි මේ ගත්ත ඉලක්කය නම් එහෙට මෙහෙට කරගන්න හොඳ නෑ අපේ අම්මේ මේක. ඔකට උදාහරණයක් විදිහට මම මේ එක මහත්තුරු දෙන්නෙක්ව මම ගෙන්න ගත්තා එක දවසක්. ඒ මහත්තයෙක් දුන්න ලස්සන උත්තරයක් ඔකට. මං ගියාන් පස්සේ ඇහුවා මහත්තයා මේ මහත්තුරු දෙන්නව දුර බැහැරින් ආවේ. ඒ මහත්තයාගෙන් මං ඇහුවා මහත්තයා මේ අර මහත්තයා නම් කතා කරේ නෑ ඔබතුමාට කතා කරාද කියලා. එතකොට මං මේ මහත්තයා මට කියනවා මෙන්න මේ වගේ ලස්සන කතාවක්. මහත්තයා මම යනවා ගොඩාක් දුර බැහැරක මුහුද බලන්න. මට මේ මුහුද හම්බුනහම මට මුහුදේ තිබ්බ අවශ්‍ය දේවල් ටික ගත්තාම මේකේ තියෙන සුවේ ගත්තාම පස්සේ මම පොඩි සිප්පි කටුවක් සාක්කුවේ දාගෙන නෑ කිව්වා. ඒකෙන් අදහස් කරේ එතුමා ආවේ මගෙන් මේ ධර්මය අරගෙන යන්න. ධර්මය අරගෙන ඇවිල්ලා අර අනිත් කෙනාගේ නම්බරය අරන් ගිහින් එයා තමයි සිප්පි කටුවට උපමා කරේ. සාක්කුවේ දාගෙන ඇවිල්ලා ආයෙත් එයත් එක්ක මේක මේ ගලප යන්න ඕනේ නැහැ කියලා කිව්වේ. බලන්න ඒ අයගේ හැටි. ඔතන මං අම්මලා දෙන්නෙක් ගෙන්න ගත්තා නම් අනිවාර්යෙන්ම දෙන්නගේ නම්බරුත් අරගෙන ඔන්න ඕක කරගන්නවා. බලන්න ඒ දෙන්නට අද නම්බරෙත් නැහැ. හැබැයි මේ දෙන්නට දෙන්න මගේ වෙනම භාවනා කර්මස්ථාන අහගන්නවා. හොඳට භාවනා කරගෙන යනවා. ඒකයි මම ওই කාන්තාව ගොඩාක් ගෙන්න ගන්නේ නැත්තේ. පිරිමි දෙන්නෙක් ගෙන්න ගත්තත් ඒ දෙන්න හරියට වැඩේ කරනවා. කාන්තාව 10 දෙනෙක් ගෙන්න ගන්නවට වැඩි. ඒක හරි පුතේ මට දැන් ඔන්න කියනකොට මතක් වුණේ හරිද? මේ ගෲප් එකක් අර තිබිලා අපි විසිරුවා හැරියේ. අන්න ඒ කාලේ මම සාමාන්‍යයෙන් මේ පුතත් එක්ක කතා කරලා තිබුණේ නෑනේ. එතකොට මම ඒ කියන්නේ මට අර පනිෂ්මන්ට් කාලේ හරිද? එතකොට මං එහෙම ඉන්නකොට කවුරු හරි මේ ලේඩි කෙනෙක් කතා කරා. කතා කරලා ඉවරලා මොනවා හරි ඇහුවා මං කවන්නේ මම දන්නේ නෑ එවනම් මං ඇත්තට මුකුත්ම දන්නේත් නෑ. මේ මං ආසත් නෑ එහෙම කතා කරනවට. මොකද මං දන්නේ නෑනේ යාලා කවුදවත් මොනවද කියන්නේ. ඊට මොනවා හරි දෙයක් ඇහුවා. මට මතක නෑ මං එහෙම කියලා එහෙම නැත් කියන්නේ එයා ගෲප් එකේ හිටපු කෙනෙක්. මං ඒව මගේ නම්බර් එක කොහෙන්ද කියලා. ඒ ගෲප් එකෙන් ගත්ත කියලා කිව්වා. මම දන්නේ එහෙම ගන්න පුළුවන්ද නැද්දවත් කියලා. මං කිව්වා මං එහෙම තිබ්බා මං ආසම නැති දෙයක් තමයි එහෙම ඇඳුම්කම් ඕනන්නේ නෑ. දැන් පුතාගෙන්ම අරගෙන කමටහම් මම කොච්චර පටලවා ගත්තද පහුගිය කාලේ මේ වේදනා සතිය. එතකොට ඔය ඒ වගේ කෙනෙක් යාලත් මේ පාරේ පුරුදු වෙන කට්ටිය කොයිතරම් අපිට වැරදීමක් වෙයිද? එහෙම ඕනෙම නෑ තමයි මේ සාගරයක් වගේ තියෙන දැනුමත් එක්ක මම පුතත් එක්ක මේ ගමන යනවා මිසක්
වෙන කවුරුත් ඕනන්නේ නැහැ. මම මේකෙන් මිදෙන්න යන්නේ. මං ආයෙ වෙන තැන් වලට අත තියන්නම හොඳ නැහැ. හොඳ නැහැ. මොකද හේතුව අපි එන්නේ යන්නේ මේ ආපු අරමුණ අන්තිමට අමතක වෙනව නැත්තම්. අනේ ඒකයි. ඔව්. අපි එන්නේ දැන් අම්මලා පළවෙනි දවසේ මං ගාවට ආවේ මොකටද? ඒක අමතක වෙනවා කාලයක් යනකොට. මගෙත් එක් මම පෙරේදා සාමාන්‍ය මම ගොඩාක් දුරට අම්මේ ඔය ඉස්සරහා සීට් එකේ තමයි ඉඳගන්නේ බස් එකේ යන ගමන්. ඔව්. මොකද ඕකට මං හේතු කාරණා දෙකකට තමයි ඒක කරන්නේ. ඔය ඉස්සරහා සීට් එකේ ඉඳගන්නේ නැහැ කාන්තාව. ඔව්. ඒක එක හේතුවක්. ඒකට මට පහසුවක් ඒක. අනිත් එක තමයි උතන ඉඳගන්නේ ගොඩාක් අය පැවිදි අය ස්වාමීන් වහන්සේලා. එතන මං ඉඳගන්නේ මට අනිවාර්යෙන් ගමන් පහසුව සලසා දෙන්න පුළුවන්. අපි දුර ගමන් යන්නේ යන්නේ. ගමන් පහසුව දෙන්න පුළුවන්. එතකොට මගදී මට උපස්ථාන ටික කරන්න පුළුවන්. මං ගොඩාක් දුරට පාත්‍රයේ අතේ මගේ අතට මං අරගෙන එතකොට ඒ ගිලම්පස විකාල භෝජනාවෙන් පස්සේ නම් යන්නේ හවස නම් මං ඒ ගිලම්පස වතුර ටික ඔක්කොම දෙනවා. කඩින් නවත්තනකොට අරගෙන දෙනවා. ඉතින් උදේ වරුවේ නම් මං දානයත් බස් එකටම ගෙනල්ලා දෙනවා. ඔන්න ඔය දෙක හින්දා තමයි මං අම්මේ ඉස්සරහා සීට් එකේ යන්නේ. එතකොට මට මුණ ගැහෙනවා ස්වාමීන් වහන්සේ නමක්. දුර එතකොට මම උන්වහන්සේට ගමන් පහසුකම හදලා දුන්නා. එතකොට ඒ එනකම්ම බහිනකම්ම මම ඒ අවශ්‍ය දාණය ඔක්කොම බස් එකට සරසලා දුන්නා. කඩෙන් අරගෙන මොකද මම දාණය හදාගෙන ඉන්නේ නැහනේ. කඩෙන් අරන්. හැබැයි මං අම්මේ බහිනකොට නම්බරේවත් ගත්තේ නැහැ. ඔව්. මගේ නම්බරේ ඉල්ලපු අවස්ථා 3-4 වතාවක් තිබ්බා. මං ඒක හිමීන්සරේ මග හැරලා බහිනකොට බස් එකෙන් මම වන්දනා කරා. මම නම්බරේ ගත්තේ නැහැ. මොකද මට ගුරු හරුකම් දෙන්න ගුරුවරයා ඉද්දී. ඉතින් මට භාවනා කරන්න සුදුසු ආරාමයක් තියෙනවා නම් මම මොකටද තවත් තැන්වල පැටලෙන්නේ? මං අවශ්‍ය දේ ඒ එනකම්ම කරා නම්. එහෙමයි. තේරෙනවද? වෙන දැන් අම්මලාට හිම ඔය කවුරු කාට හරි වගේ අවස්ථාවක ගන්න නැද්ද? මෙතනින් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් නේද කියලා. ඔව්. එහෙම කරයි. එහෙම කරනවා. මම ගත්තේ නෑ මට වැඩක් නැහැ. මොකද මගේ මාර්ගය මං වඩාගෙන යනවා. ඔන්න ඔය විදිහේ චේතනාවක් හදාගන්න. මොකද ඕක ලොකු වැරද්දක් අපි මේ අය කරන. ඔව් පුතේ. අනිත් එක මේමනේ මම නම් ඒක හොඳටම. ඒ කියන්නේ මට මං අර නිශාන්ත මහත්තයා එක්ක ඉන්නේ සාකච්ඡා කරේ ඒ දවස්වල පුතා කිව්වා නිපා කියලා මගේ අතින් අර කමෙන්ට් එකක් ගියානේ. මං එදා තියෙන එකට මට දැන් දහම හම්බෙලා තියෙනවා නම් මං ආයේ ඇයි බැදි වෙල යන්නේ? ඇයි මේ වල්පල් අත ගන්න? වැඩක් නැහැ. මට මේ බුදු බණම ඇහිලා ඇහෙනවා නම් ඒකට උපදෙස් දෙනවා නම් අනුශාසනා කරනවා නම් මාව වැරද්දට යනකොට නිවැරදි කරනවා නම් ආයේ තවත් මොකටද කොහෙන්වත් පිළිසරණක් හොයන්නේ? අපි අතර මං වෙනවා එහෙම හොයාගෙන ගියොත්. මේ හම්බ වෙලා තියෙනවා. මගේ හිතට සැනසීමයි මන් දන්නා මේක ඇත්තක් කියන එක මගේ හිතට දැනිලා තියෙනවා. මෙතන තමයි මගේ නිවන තියෙන්නේ කියන එකත් මන් දන්නවා. මට දැනිලා තියෙනවා. ඒකින්ද මට මේක තමයි මාර්ගය. ආයෙ වෙන දෙයක් නැහැ. එතන මම නතර වෙලා ඉන්නේ පුතේ. අන්න ඒ විදිහට කරගන්න මේ මොකද අර තැන්වල හරි වටිනවා ඒ උනාට. ඔය කිව්ව දේ අපිව දැනුවත් කරන්න එහෙම පුතේ. මොකද හේතුව තමයි ඒ දැනුවත් කිරීම කරන්න යන්නේ. එතකොට අපි ගාවට එන්නේ වෙන වැඩකට. අන්තිමට අම්මලා මේක ඔක්කොම පටලවගෙන මං අහනවා ඔක කොහෙන්ද කවුද කියා දුන්නේ කියලා. බලද්දී අර වෙන කෙනෙක් කියා දීලා තිනවා. කොහොම පැටලිච්ච අය උඩ ඉන්නවා. එතකොට මං අර එදා දවස පුරාම දැන් ඇත්තටම බලන්න මහා සෑයටේ මාවන් පස්සේ ඇත්තටම මට බැරිද මට තනියෙන් ඔක පැත්තකට ගිහින් භාවනාවක් කරගන්න. එහෙමයි. ඔව් මං ඒ දේ අම්මලා වෙනුවෙන් දවසම හදලා දුන්නාන් පස්සේ ඒකේ ප්‍රතිඵල අවසානට වෙනස් වුණාන් පස්සේ අපරාධයක් නේ. ඒකනේ. ඔව්. එතකොට අම්මලා එන්නේත් වෙන දුර බැහැර ගින්නම් වෙන අරමුණකට. ඔව්. එතකොට අම්මලාගේ අරමුණත් බලන්නකො දන්නේ නැතුව වෙනස් වෙලා තියෙන හැටි. ඔව් ඒකයි අනේ ඔව්. අර ගති හින්දා. ඔව් ආයෙත් පතරට වැදලා නිකන් අපරාධ. ඔව් එතකොට අපි දෙපැත්තටම අපරාධයක් වෙනවා. ඒක මට ලොකුවටම අපරාධයක් මගේ ගමනට. කාලෙත් එක්ක. ඔන්න ඔය විදිහට කටයුතු කරගන්න මේ ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ අම්මේ හොඳේ. නෑ හරි. මොකද ඉස්සරහටත් අපි මුණ ගැහුණාම තව විවිධ අය අපිත් එක්ක එකතු වෙවි. ඒ වෙලේ සුහදව සාකච්ඡා කරගෙන අපි දැන් එකතු වෙලා කෑම ටික එහෙම කනවනේ. ඒ විදිහ කෑම බීම ටික කෑවා බිව්වා. අනේ එතනින් අයින් වුණා. එහෙමයි. එච්චරයිනේ වෙන්න ඕන. අවශ්‍ය දේ එදා දවසට වුණා. අනිත් එක දැන් ඉතින් මේ සංසාරය හඳුනගෙන කරගෙන ආපු හරිය මන්දයක්වා. අනේ ඒ හින්දා නෙමෙයි නම් මේ මෙච්චර මේ දුක.
ඔව් ඒක මොකටද සවස්නන්නේ බුද්ධකලා වෙන එකම තමයි වටින්නේ. නිකමට හිතලා බලන්නම් මේ දැන් ඔය මේ දරුවෝ හදනවනේ. ඔව්. දැන් අපි දරුවෝ හදනවනේ විවාහ ඔව්. වුණාම. ඔව්. ඒ දරුවෝ හදනකොට දරුවෙක් උප්පත්තිය ලැබුවාන් පස්සේ සතුටු වෙනවා. ඔව්. දෙන්නෙක් හැදුවාම සතුටු වෙනවා. තුන් දෙනෙක් හැදුවාම සතුටු වෙනවා. ඔව්. මගේ ලොකු දුව, පොඩි දුව, අනිත් දුව, අනිත් ලොකු පුතා කියලා සතුටු වෙනවා. නිකමට කල්පනා කරලා බැලුවා මේ ලොකු පුතා, පොඩි පුතා කියනකොට මේ මිනි පෙට්ටි 4ක් මේ කියලා. ඒකනේ. අපේ මේ ඒකනේ අම්මේ මේ මරණ 4ක් එක්කනේ අපි මේ ඒ කියන්නේ අපි මේ දුක් 4ක් අරගෙන තියෙන්නේ. අරගෙන ඇවිල්ලා තියෙන්නේ. තේරෙනවද? අපිට මේ අඬන්න අවස්ථා 4ක් මේ තියෙන්නේ. වෙන මොකුත් නැහැ ඕකේ. අපි කවුරු හරි අඳුන ගන්නවා කියනකොටම අපි අඬන්න අවස්ථාවක් මේ එකතු කරගන්නේ. ඔව්. අනේ අම්මේ ඔව්. ඉතින් මොකටද එහෙම එකක් එකතු කරගන්නේ මේ දැන? ඔව්. ඕනන්නේම නෑ. තේරෙනවද? මම අර ස්වාමීන් වහන්සේට අවශ්‍ය දේ ටික කරාටන් මං ඇයි ආයි ওই උන්වහන්සේ බන්ධගන්නේ මගේ හිතට? අපි මේ පුළුවන් තරම් බැඳීම් වලින් ඈත් වෙන්න දඟලන ඕනේ. තව කෙනෙක් බන්ධගත්තා කියන්නේ මරණයක් නෙගන්නේ මේ. ඔව්. අපිට අඬන්න අවස්ථාවක්, දුක් වෙන්න අවස්ථාවක්. ඒකනේ මේ රාහුලේ කුපන්න බන්ධනයක් කියලා භාග්‍යතුන් වහන්සේ ඉවලෙම යන්නේ. මේ අපි කවුරු හරි අපි හිතුවට මෙයා අඳුරනවා මම මෙයා අඳුරනවා කියලා ඒ දැනීම හදවතට ගත්තාම අම්මේ ඕකේ තියෙන වේදනාවක් ඔය ගන්නෙ. ඔව් ඒකත්. ඔව්. දැන මොකටද අපි වේදනාව ගොඩක් එකතු කරන්නේ? දැන් අම්මට මම අසනීප වෙනවනේ. ඔව්. අම්මට හිතට දුකක් එන්නේ නැද්ද? හිතෙනවනේ මොකද? හිතෙනවා. ඉතින් බලන්නම්ම බන අහන්න වෙන කරන්න දෙයක් නැතිකමට මාව තියාගත්තට මේක බන්ධනයක් නේ. ඒක නම් එහෙම තමයි. මේක දුකක් නේ. ඉතින් අම්මලාට වෙන කරන්න දෙයක් නැහැ. තේරුණාද? ඉතින් ඒකයි මම මේක තව බන්ධනය ගන්න දෙන්නේ නැතුව එක තැනකින් නවත්තන්න හදන්නේ. ඔව් හොඳයි. දැන් අම්මා මංගාවට ඇවිල්ලා ඉවර වෙලා මගේ දුකයි තව 10 දෙනෙක්ගේ දුකයි අයි දුක් 10ක් ගන්නෙ. ඔව්. තේරුණාද? ඕන්නේ නෑනේ අපි මේ වටේ ඉන්න අය අඳුන තියෙන මේ බන්ධනයත් එක්ක තව ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් නිව්සීලන්තෙන් අඳුනගත්තොත් තවත් බන්ධන ගොඩක් නේ. එහෙමයි. තේරුණාද? එතකොට බලන්න මම කොච්චර දුක් විඳිනවද කියලා. ඇයි මම හැම තැනම කට්ටිය මට කතා කරනවා. ඒකට මම කොච්චර බන්ධන ගොඩකට මේ අහුවෙලා ඉන්නවද? ඒතකොට ඒ අය ගැන හොයලා බලන්න ඕනේ. මේක මේ ලේසි වැඩක් නෙමෙයි මම මේ කරන්නේ. මම ඒකයි මට කිව්වේ පොයදා මං එන එක මට ප්‍රයෝජනයක් ඇති දෙයක් කරවන්න කියලා. හැදිලිද මේ මං කියව කතාව මොකද්ද කියලා? නැත්නම් අර ඒ අයත් එක්ක සුහද වෙන එක නවත්තන්න එහෙම අදහසක් නෙවෙයි. නෙවෙයි. එහෙම කියන එක හොඳයි. එහෙම අපි ඇති මට උනත් එහෙම සිතුවිල්ලක් පහළ වෙයිද කියන්න බෑ. මෙහෙම දැන් හිතාගෙන හිටියත් ඒක දැනවත් කරගන්න ගොඩාක් වටිනවා. ඒක ඕනමයි. මොකද මේ වැරදිච්ච එකනේ. ඔව්. නේද? ඔව්. අපි නිවැරදි වෙවීම යන්න මම හැම වෙලාවෙම කියන්නේ අපිව නිවැරදි කරන්න කල්යාණ මිත්‍ර සම්පatti උපරිමයෙන් ලැබිලා තියෙනවා. ඉතින් තවත් මොනවද? ඒ හැම පැත්තෙම ආරක්ෂා කරනවා. ඉතින් මේ වෙනකොට මට අම්මේ වෛද්‍යවරු 10-15 දෙනෙක් කතා කරනවා. ඔව්. එතකොට මට උදව් කරනවා මට අවශ්‍ය බෙහෙත් ටික දෙනවා ඇමරිකාවේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ඔව්. එතකොට ඒ ડોක්ටර් බෙහෙත් දෙන ඒවා මට වැඩිත් එක්ක. ඔව්. මම නිකමටවත් අර ඉන්න වෛද්‍යවරුන්ට කෝල් කරලා කියන්නේ නැහනේ මේ අසනීප තියෙනවා මෙන්න මේක තියෙනවා කියලා. ඔව්. මං ඇයි යාව තව ටිකක් බන්ධකන අර තව බෙහෙත් ගොඩක් ගන්න ළඟට මේ තියෙන බෙහෙත් ටික මදිවට. දැන් වෙන කාට හරි ওই අවස්ථාව ආවනම් ඉතින් උපරිමයෙන් ගන්නවා තමයි ඉතින්. ගන්නවනේ. ඒ ඇයි එහෙම කරන්නේ? මං දන්නවා එතන බන්ධනයක් ඒ. එතනින් මොකක් හරි බෙහෙත් ටිකක් ගත්තොත් එහෙනම් මට හොයලා බලන්න වෙනවා. මේක බන්ධනයක්. මේ තියෙන මේ වැඩපොළ මදිවට මේ මට දවසට එක ධර්ම සාකච්ඡාවක් කර දෙයක් හරි කරලා දීලා මගේ භාවනා වැඩ ටිකක් කරලා දීලා මට මගේ රාජකාරී ස්වභාවයත් මේව කරගෙන මගේ පාරමිතාව පූර්ණ කරගන්නවා හැර මට ඇත්තටම බණ කියලාවත් බන්ධන ගොඩක් ඇති කරගන්න ඕන නැහැ. ඉතින් ඒ අවස්ථාව අම්මලාට දෙන්න ඕන හින්දා තමයි ඔය දැනුවත් කිරීම කරේ යන්නේ. අමතර දෙයක් විදිහට. තේරුණා නේද? ඔව්. අර කියලා දුන්න බණ ටිකට වැඩිය ඔක්කොට වැඩිය වටිනකම කොටස තමයි අවසානයේ කියා දුන්නේ. ඔව් ඇත්තටම මොකද ඒ කොටස් ටික ඔක්කොම නැති වෙන්නේ අර අවසාන කොටස ඔලුවට ගත්තාම.
ගත්තා. ඒක හරි. මේ මට පොඩ්ඩක් මේ ප්‍රශ්නයක් තියෙනවා විසඳගන්න. මේ සිහියයි සතිමත් බවයි කියන එක දෙකක්ද? සතිමත් බව කියන්නේ අම්මේ කොහෙන්ද ඔක හොයාගත්තේ? නැහැ මට නිකන් දැන් ඔය මේ හිතනකොට දැන් සතිය කියලා කියනවනේ. ඔව්. දැන් සතියමද මේ සිහිය කියන එක. මට ඒක දැනගන්න. මොකද මේ ඉතර මං ඉතර කතාවක් කියන්නේ දැන් සිහියෙන් ඉන්න කියනවනේ. එතකොට සිහියෙන් ඉන්නේ මම කියන්නේ දැන් මම තමයි සිහියෙන් ඉන්නේ. ඔව්. දැන් නම් එහෙම සිහියක් නෙවෙයි. දැන් මේ ආර්ය න්‍යාය සිහියනේ තියෙන්නේ. ඔව්. හේතුන්ගේ ක්‍රියාවලියක් කියන සිහිය. ඔව්. හරි. එතකොට සතිමත් බව කියන්නේ ඔන්න හේතුන්ගේ ක්‍රියාවලියත් එක්ක යන සිහියද? එහෙම නැත්නම් දෙකම එකයිද? නෑ මෙහෙමයි අම්මේ. සිහියයි සතිමත් බවයි කියන්නේ එක එක තැන්වලදී පාවිච්චි කරන විදිහ. තේරෙනවද? කියනවා මේක සතිමත් බව කියලා. ඒතකොට මේක සිහිය කියලා කියනවා. හැබැයි සිහිය දෙආකාරයකට වඩන්න පුළුවන්. සිහිය වඩන්න පුළුවන් ලෞකිකව. දැන් ආර්ය න්‍යාය කොටස දන්නේ නැතුව යටිපතුල්ට සිහිය තියාගෙන ක්‍රියාවෙන් ක්‍රියාව බැලුවොත් එහෙම එතන ඒ ක්‍රියාවට එකඟ වීම සිහිය වෙනවා. හැබැයි හේතුඵල නිරෝධය දන්නේ මම කෙනෙක් පුද්ගලෙක් තමයි එතන මේ සිහිය වඩලා තියෙන්නේ. එතකොට අර යම් දෙයකට එකඟ වීම තියෙනවනේ. ඒ එකඟ වෙන එක සිහිය. දැන් මේ ගොඩ දෙනෙක් ඔය සක්මන් භාවනාව කරනවා. භාවනා කරාට අර ආර්ය න්‍යාය කොටස දන්නේ නැතුව තමයි භාවනාව කරන්නේ. ඒකෙදි සිහියක් වැඩෙනවා. වීරියකුත් තියෙනවා. හැබැයි ප්‍රඥාව නැහැ. ඒ සිහිය අර අපිට මෛත්‍රී භාවනාවේදී අර ගති නිමිත්තට අනුව මනුස්ස ලෝකෙ ඉපදෙන්න ඕන සිහිය එතන තියෙනවද? එතන තියෙනවා. එතන සම්මුතිකව දැන් මේක අපි යථාර්ථයනේ මේ කතා කරන්නේ නිවන් ප්‍රතිපදාවටනේ. ඔව්. දැන් පිනක් කරනකොට ඒ පින කරන එක ගැන සිහිය තියෙනකොට බුදුරයන් වහන්සේට මේ මල් ටික පූජා කරා කියනකොටම එතන ලෞකික සිහියක් තියෙනවා. සිහියක් තියෙනවා. ඒකෙදි එක්කෝ අවිද්‍යාපච්චය සංස්කාරයක පුඤ්ඤාභි සංකාරයක් වෙන්නත් පුළුවන්. මේ අපුඤ්ඤාභි සංකාරයක් වෙන්නත් පුළුවන්. ආනජ්ජභි සංකාරයක් වෙන්නත් පුළුවන්. ඒ හැදෙන එක එතන සිහිය ලෞකිකයි. ලෞකිකයි. අපි ඉතින් ඉස්සර කරේ ඕකනේ. එතන මුලින්ම අපි කොහොමත් මුලින් එනකොට කියා දෙන්නේ එකපාර කියා දෙන්නේ නැහනේ. ඕක තමයි ඉරියව්ව පැත්තෙන් සිහිය තියෙන විදිහ තමයි කියා දෙන්නේ. සක්මනත් අපි මුලින්ම කියා දෙන්නේ කකුල ඉස්සුවා ගත්තා තිබ්බා. ඒක සිහිය වඩන්න ඕනේ හින්දා. මොකද සිහියනේ මේකේ මූලිකත්වය. එතකොට එතන වීරියකුත් වැඩෙනකොට සිහියයි වීරියයි දෙක කොහොමද තියෙනකොට අපිට පස්සේ තමයි ප්‍රඥාව කොටස දෙන්නේ. ඒකට අල්ලන්න ලේසි. එතකොට අල්ලන්න ලේසි. එතකොට සිහිය ලෞකිකව තියෙනවා. දැන් අපි හරියට බත් ටිකක් කනකොට මේ ඔය එකපාර පිටුගුර යනව නේද? ඔය පිටුගුර යන්නේ බලන්න හොඳට කල්පනා කරලා කන එක ගැන සිහියක් තිබ්බ නැති හින්දායි. 80කට ගිහින් ඒ 80කට ගිහිල්ලා. ඔය හින්දායි පිටුගුර යන්නේ. අපිට මොනවා හරි දැන් උදුළු ගානවා නම් උදුළු ගාන එකට සිහිය තියෙන්න ඕනේ. ඒක ලෞකිකයි. ඒක උදුළු ගාන්න බෑ යම්මේ ඒක සිහිය පුරුද්ද තිබ්බේ නැත්නම් යම් දෙයකට එකඟ වෙලා මොකක් හරි කරනවා නම් ඒක තමයි ඒකේ සිහිය. එතකොට අර ඔකේ සතිමත් බව කියලා කියන්නේ ඒකටම තමයි ප්‍රඥාවෙන් මේක කරනකොට සතිමත් බව වෙනවා. ඒකම තමයි අර ආරණ්‍යයත් කොටසත් එකතු වෙලා. ඔව් ඒකට සිහිය කියලා කිව්වත් කමන්නේ සතිමත් බව කියලා කිව්වත් කමන්නේ. අර වචන වලින් නෙවෙයි අල්ලන්න තියෙන්නේ මේ වෙන සිදුවීමේ. පැහැදිලි වුණාද එතන මේ? ඔව්. ඒකයි සිහිය ලෞකිකව සිද්ධ වෙනවා. මේක අසිහියක් කියන්න බෑ. හැබැයි ඒක ලෞකික සිහියක්. ලෞකික සිහිය. හොඳයි. එතකොට ලෞකික සිහියයි ප්‍රඥාවෙන් වැඩෙන සිහියයි දෙකක්. ඔව් අර ගොඩ දෙනෙක් ඉන්නවා ඔය මේ වේදනානුපස්සනාව එහෙම වඩනවා. ඒ වේදනාවට ඔය බොයින්කා කියලා ක්‍රමයක් තියෙනවා එයාලගේ. එයාලට සිහියක් වැඩෙනවා ඒකේ. මේ එතකොට ඇයි ක්‍රියාව තුළ සිහිය තියන් ඉන්නවනේ යාලා. සිහියක් වැඩෙනවා. අධික වීරියකුත් තියෙනවා.
මම කියන කෙනෙක් තමයි එතන වඩන්නේ. මේක හේතුන්ගේ ක්‍රියාවලිය කියලා දන්නේ ඒක වැඩුවා නම් මම ඒකයි කියන්නේ රහතන් වහන්සේලා බිහි වෙනවා. ඒක තමයි. ඒකයි. අම්මලාට දැන් තියෙන වාසිය තමයි ප්‍රඥාව කොටසයි සිහියයි වීරයයි ඔක්කොම එකට යන්නේ. හරි හරි හරි. තේරුණාද? ඔව්. එතකොට පුතාර මේ පෞගේ දේශනා වගේ එක තිබුණා. නිදහසේ ඉන්න වෙලාවට අර හුද්දට මානසිකාරයක් කරන්න මේ අපි මේ ආහාර හිස්ම ජීවිතින්ද දැවීමෙන් ඒ විඥාන පැත්තයි ශාරීරික පැත්තයි කියන්නේ කය පැත්තයි කර්මද චේද ධාතුව පැත්තයි බලන්න කියලා හොඳට ඒක මමත් කරනවා කමක් නෑ නේද? කරන්න මොකද ඒක මූලිකවම ටිකනේ. ඒක කරනවා. ඒක සම්පූර්ණම කරන්න මේ වායු ධාතු හතේ ක්‍රියාවලිය සම්පූර්ණම කරන්න. එතකොට ඒක වඩාගෙන යනකොට පිට දැන් අර මුල ඉඳලම කියන්නේ දැන් මේ අර ආහාර හුත් ජීවිතින්දී එතන දැන් මේ වෙලාවේ ඉඳලා එතනවද නැත්නම් අර අම්මෙක් තාත්තෙක්ගේ එකතුවෙන් ඒ විදියට ඇවිල්ලා එහෙම හිතන්න විවේකයේ තියෙනවා නම් එහෙම හිතන්න. හිතන්න ඕනේ. අර පුතා එක දවසක කිව්වා දේශනා කරන ඉන්දක සූත්‍රය හරියටම කියලා දෙන්නම් කියලා. ඒක සමහර තැන් නිකන් අර දන්නේ නැති කොටස් තියෙනවානේ අපි පුතා කියලා තියෙන ඒවා ටිකක් විතරයි මේ දන්නේ. අර ස්වාමීන් වහන්සේ කියලා දීපු කොටස තියෙනවානේ. දේශනාවේ ඒ කොටස ඉතින් බලන්න. එතන ඉඳන් හොඳට මනසිකාර කරන්න ලොකු දේවල් ඕනේ නිදහස් තියෙන වෙලාවක වායු ධාතු හත ගැන. ඊට පස්සේ වැඩක් කරනකොට ඕනනම් ඉරියව්වක් හසුනනකොට උදුළු ගන්නකොට මෙන්න මේ උදුළු ගාන්නේ මම කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි මෙන්න මෙහෙම වැඩක් වෙලා තියෙනවා කියලා එතන මනසිකාරයකට යන්නත් පුළුවන්. පටන් ගන්නකොට මතකෙට එනවා නිකන් මහ ලොකුවට. විනාඩියක් යන්නේ ඉස්සරලා අමතක වෙනවා අප්පා වෙලාවකට පිළිම ජීවිතයකට ගිහිල්ලා. ඒක තමයි ඒක භාවිතේ තියෙන මදිකමේ. ඒක තමයි. ඒක භාවිතා කරලා මේක භාවිතුමාසේ කියන්නේ එහෙම. වැඩි කරන්න ආගත්ත ඥානය ධර්ම ඥානය ජීවිතේට භාවිතා කරන්න. ඔච්චරයි. එහෙනම් ඒ විදිහට බණ භාවනා කටයුතු කරගන්න මේ තව ගැටලු තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මොකද ගැටලුව දාන්න එපා. මොකද හේතුව තමයි ගැටලුව දාන්න මම ඒකට කැමති නැහැ. මොකද දැන් ගොඩ දේශනා කරන ස්වාමීන් වහන්සේලා කරන්නේ යන්නේ ස්වාමීන් වහන්සේලාට දේශනාවට බණ ටික දෙනවනේ. ඉස්සෙල්ලා කියන පටිච්චසමුප්පාද දේශනාව කරන්න කියලා. එතකොට උතන ලොකු වැරද්දක් වෙනවා. හේතුව තමයි පටිච්චසමුප්පාද දේශනාව කරන්නේ එතකොට මේ හාමුදුරුවෝ ඥානයක් නෙමෙයි දේශනා කරන්නේ ඒවට කරුණු හොයා ගන්නවා. පැහැදිලිද? එතකොට මේ දේශනාව කෘතිමයි. ධර්ම අවබෝධයකට ගන්න අමාරුයි. දැන් මං කැමති නැහැ එහෙම වෙන්න. මට ඒ වෙලේ තමයි මේ ගැටලුව ඉදිරිපත් වෙන්න ඕනේ. එතකොට තමයි මම මේක මානසිකාර කරලා බණ ටික කියා දෙන්නේ. එතකොට තමයි දේශනා කරන එකනයි අහන එකනටයි දෙන්නවටම නිවන් දොරටු ඇරෙන්නේ. කලින් ඔක දුන්නොත් එහෙම අර දේශනාවට නාම රූප ගැන නම් නාම රූප ගැන මේ ත්‍රිපිටකයෙන් හරි හොයන්න වෙනවා. එතකොට තමාගේ ඥානයකින් මේක දේශනා වෙන්නේ නැහැ. නෑ. පැහැදිලි වුණා නේද මේ? ඔව්. එහෙනම් එහෙම කරන්ද? එතකොට අන්දාරපුරේ මේ වෙහි කාලේ ඉවර වුණාම එන්නම් ඇවිත් යන්න ආයේ හම්බ වෙන්න දවසක. ඔව් එන්නම්. ඊළඟ පොයේට එන්නකෝ. දැන් මේ පෙබරවාරි පොයේනේ මේ ගෙවුනේ. ඔව්. මාර්තු පොයට එන්නකෝ. මාර්තු පොයට එන්නකෝ. මාර්තු පොයට මේ හම්බෙමු. තනියමනේ තව කවුරු හරි හඳ ගාගෙනවට කමන්නේ නේද? ඇවිල්ලා මේ ඒක සකසගෙන ඒකේ කොටස් ටික නිකන් හරි කතා කරගෙන යන්න ඉතින්. අපි දින ලඟ වෙනකොට සාකච්ඡා කරගමු මෙහෙනම් ඈ. සාකච්ඡා කරමු. හරි. ඉතින් ගොඩාක් මං වෙනින් ගොඩාරියක් එහෙට මෙහෙට ගොඩාක් මැසේජ් දාන්න උනා පුතාට. ඉතින් මේ මං ගැන අනුකම්පාවෙන් මං ගැන හොයලා බලනවාට මං ගොඩාක් මේ ස්තුතිවන්ත වෙනවා. මම පුතාට ගොඩාක් පින් සිද්ධ වෙනවා. අපි වෙනුවෙන් වෙහෙසෙනවා. ඒ වෙහෙසක් ඉදිරියට නොදැනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම පුතාට නිදුක් නිරෝගී භාවයක් ඉතා ඉක්මනින්ම පහසුම ආකාරයෙන් සංසාර දුකින් අත මිදලා ඒ බලාපොරොත්තු වෙන බෝධියකින් නිවන පූර්ණ වෙන්නත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැදුවැඩු දෙමව්පියන්ට ඒ පින්පෙත් සියල්ලක් අනුමෝදන් කරනවා. මම විසින් කරගන්නා වූ පින්පෙත් සියල්ලක් අනුමෝදන් කරනවා. ඉතින් මම පුතාට බුදු සරණයි එහෙනම්
සාදු සාදු අම්මේ මාත් එක්ක සතුටින් අනුමෝදන් වෙනවා අම්මගේ ප්‍රාර්ථනීය බෝධිය පහසුම ආකාරයෙන් සැප ප්‍රතිපදාවකින් මේ කෝරතර භයානක සංසාරයෙන් නිවෙන්න කල්යාණ මිත්‍ර ශ්‍රේවණේ කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබෙන්න කියලා මාත් ආශිර්වාද අනුශාසනා කරනවා මේ සාදු සාදු සාදු